අයිබෝවන් යාළුවනේ අද අපි යන්න හදන්නේ යුරෝපය හදවත වදු ඉතාමත් සුන්දර වගේම විශාල ඉතිහාසයකට උරුකම් කියන රටකට. ඒ තමයි පෝලන්තය. බොහෝ දෙනෙක් පෝලන්තය ගැන දන්නේ යුද ඉතිහාසය හරහා වුණත් අද පෝලන්තය කියන්නේ ඉතාමත් දියුණු සංචාරක ආකර්ශණයක් දිනාගන්න හරිත වර්ණයෙන් බැබලෙන අපූර්ව රටක්. මේ වීඩියෝවෙන් අපි පෝලන්තයේ ඉතිහාසය, සංස්කෘතිය, රසවත් කෑම සහ අපූරු සංචාරක ස්ථාන ගැන සරලව කතා කරමු. පෝලන්තයේ ඇයි යුරෝපයේ අනිවාර්යම බලන්න රටක් වෙන්නේ කියලා අපි බලමු. පෝලන්තයේ ඉතිහාසය ඉතාමත් සංකීර්ණයි. විශේෂයෙන්ම දෙවන ලෝක යුද්ධ සමයේදී මෙම රට සම්පූර්ණය වගේ විනාශ වුණා. විශේෂයෙන්ම අගනුවර වන වර්සෝ නගරය බිමට සමතලා වුණා කිව්වොත් නිවැරදි. ලෝක ඉතිහාසයේ අඳුරුම පිටුවක් වුණු අවුෂ්විට්ස් වැනි ස්ථාන පෝලන්තයේ තියෙනවා. නමුත් පුදුමය කියන්නේ පෝලන්ත ජනතාව ඒ විනාශය අලු දූවිලි අස්සෙන් නැගී සිටියා. ඔවුන් අද දකින්න ලැබෙන්නේ වර්සෝ නගරය යුද්ධයට පෙර තිබුණු ආකාරයටම නැවත නිර්මාණය කරා. පරණ පින්තූර සහ සිතියම් බලාගෙන ඔවුන් ඒ පැරණි නගරය ඒ අයුරින්ම ගොඩ නැගුවා. මේක පෝලන්ත ජනතාවගේ දැඩි අධිෂ්ඨානය සහ ඉවසීමට කදිම උදාහරණයක්. අද පෝලන්තය කියන්නේ යුරෝපයේ වේගයෙන්ම දියුණු රටවල් අතරින් එකක්. පෝලන්තයේ සංචාරක පාරාදීසයක්. ක්‍රකෝව්. මේක පෝලන්තයේ තියෙන පැරණිතම සහ ලස්සනම නගරයක්. යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන මෙහි පැරණි මාලිගා, පල්ලි සහ පටු වීදි දකින්නත් පුළුවන්. ක්‍රකෝව් කියන්නේ ඉතිහාසය අතපත ගාන්න පුළුවන් තැනක්. විලිච්කා ලුණු පතල. මේක ලෝකයේම තියෙන විශ්මිත ස්ථානයක්. පොළොව අභ්‍යන්තරයේ ලුණුගල් වලින්ම නෙලාපු පල්ලි, පිළිම සහ ශාලා මෙහි තියෙනවා. ලුණු පතල ඇතුලේ තියෙන මේ දේවස්ථානයේ දැක්කම හිත අදහගන්න බැරි වෙනවා. ත්‍රා කඳුකරය. ස්වභාවික සෞන්දර්යය ආදරය කරන අයට මේක හොඳම තැනක්. ශීත කාලයට මෙහි හිමවත ලිස්සා යාම ජනප්‍රියයි. සකෝපනය කියන නගරය මේ කඳුකරයේ තියෙන සුන්දරම නගරයක්. බියලොවෙස්කා වනාන්තරය. මේක යුරෝපයේ තියෙන අවසාන මූලික වනාන්තර වලින් එකක්. මෙහි යුරෝපයේ විශාලතම ගව විශේෂය වන බයිසන් ගවයන් වනාන්තර නිදහසේ සැරිසරනවත් දක්නට පුළුවන්. පෝලන්ත වැසියන් ඉතාමත් මිත්‍රශීලී ඒ වගේම අමුත්තන්ට ඉතාමත් හොඳින් සලකන ජනතාවක්. ඔවුන්ගේ සංස්කෘතිය තුළ ආගමට මුල් තැනක් ලැබෙනවා. ඔවුන් ක්‍රිස්තියානි ආගම ඉතාවත් දැඩිව අඩහනවා. ආහාර ගැන කතා කළොත් පෝලන්තයේ ජනප්‍රිය කෑමක් තමයි පියරෝගි. මේක අපේ මොමෝස් වගේ කෑමක්. හැබැයි පෝලන්ත ක්‍රමයට වෙනස් පිරවුම් දාලා හදන්නේ. මේ හැමදේම ඉතාමත් රසවත්. ඊට අමතරව ඔවුන්ගේ බිගෝස් කියන ගෝවා සහ මස් මිශ්‍ර ස්ටූ එකත් ඉතා ජනප්‍රියයි. ඔවුන්ගේ ආහාර ටිකක් බර කෑම වර්ග තමයි. පෝලන්ත වැසියන් උත්සව සමයට ඉතාවත් ප්‍රිය කරනවා. විශේෂයෙන්ම නත්තල් කාලයේදී ඔවුන් නිවාස සහ නගර සරසන ආකාරය ඉතාමත් අලංකාරයි. අද පෝලන්ත යුරෝපා සංගමයේ සමාජිකයෙක් වගේම ඉතාමත් වේගයෙන් දියුණු වන රටක්. ඉතිහාසයේ වැටුණු තැනින් නැගී සිටින ආකාරය අපිට ලොකු ආදර්ශයක්. ඒ ඉතිහාසය, සබාදහම සහ නවීනත්වය එකට මුසු වුණු අපූරු දේශයක්. ඔබත් සංචාරය කරන්න කැමති නම් අනිවාර්යෙන් පෝලන්තය ඔබේ ලැයිස්තුවට එකතු කරගන්න. මෙම වීඩියෝව ගැන ඔබේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්න. වීඩියෝ හොඳ නම් ලයික් එකක් දාන්න. තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. අමතක නොකර අපේ channel එක subscribe කරන්න. ස්තුතියි.